ආයිබෝන් සියලු දෙනාටම අපි බලමු මුලින්ම කොහොමද සිස්ගා මාර්ගගත කළමනාකරන පද්ධතිය මගින් නිවාඩුවක් අයදුම් කරන්නේ කියලා. මුලින්ම අපි Google එකට ගොස් සිස්ගා කියලා ටයිප් කළ යුතුයි. ඉන් පසුව මුලින්ම එන සයිට් එකට අපි යා යුතුයි. එලෙස ගියාම අපිට සිස්ගා ලොගින් පේජ් එක මෙහෙම බලාගන්න පුළුවන්. අපිට ලැබුණු user ID එකයි පාස්වර්ඩ් එකයි සඳහන් කරලා I am not robotic එක දාලා sign in වීමට අවශ්‍යයි. ඉන් පසුව අපිට සිස්ගා මාර්ගගත කළමනාකරන පද්ධතියේ හෝම් පේජ් එකට අපිව මේ විදිහට ගෙන යනවා. මේ විදිහට තමයි දිස්වන්නේ. අපිට ලීව් එකක් අයදුම් කරන්නේ උඩින්ම මයි කියන ටැබ් එක යටතේ ලීව්ස් කියන බටන් එක අපිට තියෙනවා. ඒක ක්ලික් කරනවා. ඉන් පසුව අපිට මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් බලාගන්න පුළුවන්. උඩින්ම අපිට දිස්වනවා apply leave කියලා ප්ලස් මාක් එකක් එක්ක බටන් එකක්. ඒක ක්ලික් කරන්න. ඉන් පසුව අපිට සුපුරුදු පරිදි ලීව් චිට් එක සිස්ටම් එකේ මේ විදිහට දක්නට ලැබෙනවා. එතකොට අපි මේක අනිවාර්යෙන් ෆිල් කිරීමට අවශ්‍යයි. මුලින්ම නිවාඩු වර්ගය කුමක්ද? අපි ගන්නා ලීව් ටයිප් එක කුමක්ද? මම ඔයාලට පෙන්නන්නම් කැෂුවල් ලීව් එක. නිවාඩු පටන් ගන්නා දිනය. කවද්ද ඔයාලට නිවාඩු අවශ්‍ය? මම ඔයාලට දාන්නම් සැප්තැම්බර් 1. නැවත සේවයට පැමිණෙන දිනය. මම දානවා සැප්තැම්බර් 2. මේක සාමාන්‍ය පරිදිමයි කිසි වෙනසක් නැහැ. කැලෙන්ඩර් එකේ අපිට දිනේ සිලෙක්ට් කරන්න තමයි තියෙන්නේ. ටයිප් කරන්නත් පුළුවන්. ඉන් පසුව නිවාඩු ඉල්ලා සිටින දින ගන්න. මෙතනදී මට එක දිනයයි අවශ්‍ය. එතකොට දින 1යි. විශේෂයෙන් මම කියන්න ඕනේ මෙතන ෂෝට් ලීව් එකක් නම් මෙතන 1 නෙමේ 0.5 තමයි අපි සඳහන් කළ යුතු වන්නේ. එතකොට මෙතන නැවත සේවයට පැමිණෙන දිනේ එදාමයි 9යි 1යි. 0.5 ෂෝට් ලීව් එකක් නම් නැත්නම් සාමාන්‍ය එක දිනයක් නම් 1 කියලා සඳහන් කරන්න ඕනේ. ඊළඟට පවත්නා වර්ෂයේ ගත් නිවාඩු. මෙතන අපිට සම්මරියක් විදිහට මේ වර්ෂය තුල අපි ගත් නිවාඩු සඳහන් වෙනවා. දල වශයෙන් කිව්වොත් අපිට කැෂුවල් ලීව් 21යි වැකේෂන් ලීව් 24යි. මෙතනින් පෙන්වන්නේ 0. ඒ කියන්නේ නිවාඩු තාම මං අරන් නැහැ. මෙතනින් මෙච්චරක් තියෙනවා කියලා තමයි මෙතන සඳහන් වෙන්නේ. එතන අපිට සමරියක් ගන්න පුළුවන්. ඒක දල වශයෙන් මතක තියාගන්න. නිවාඩු ඉල්ලීමට හේතු. මෙතනදී අපි නිවාඩු ඉල්ලන්නේ කුමක් සඳහාද? මම පර්සනල් මැටර් කියලා සඳහන් කරන්න. මෙතනදී අපිට සිංහල ඉංග්ලිෂ් ඕනම සබ්ජෙක්ට් එකකින් ටයිප් කිරීමේ හැකියාව පවතිනවා. නිවාඩු කාලයේදී ලිපිනේ සාමාන්‍ය පරිදි අපි එන්ටර් කළ යුතුයි. හරි. ඊළඟට අපි වැඩබල නිලධාරී කවුද නිර්දේශ කරන්නේ කවුද අනුමත කරන්නේ කවුද කියලා අපි නිලධාරීන් තුන්දෙනා සඳහන් කරන්න අවශ්‍යයි. අපිට එම විට මේදී ටයිප් කරලා මෙන්ෂන් කිරීමට අවශ්‍යයි. කවුද අපේ වැඩබල නිලධාරී අපි නැති අතරේ. මම ටයිප් කරන්නම්. මේ විදිහට අපි නම ටයිප් කරපු ගමන් අදාළ නිලධාරියාව සිලෙක්ට් කරගන්න පුළුවන්. සිලෙක්ට් කරලා මෙතෙන්ට ක්ලික් කරන්න තමයි තියෙන්නේ. සමහර අවස්ථාවලදී කලාතුරකින් හෝ නම ටයිප් කරත් එන්නේ නැති අවස්ථා තිබුණහොත් අනිවාර්යෙන් අපිට ID නම්බර් එක ක්ලික් කිරීමට අවශ්‍යයි. මොකද සිස්ටම් එකට තාම ෆැමිලිය වෙලා නොමැති නිසා ID නම්බර් එක සඳහන් කරනකොට තමයි ඒ නම මෙන්ෂන් වෙලා එන්නේ. ඒක පළවෙනි අවස්ථාවට විතරයි. ඊට පස්සේ නිතර නම ටයිප් කරපු ගමන් එනවා. අදාළ නිලධාරීන්ගේ ID කිහිපයක් සමූහය වෙත අපි ඉදිරියේදී එක් කරන්න. ඒක බලන්න ඔබලාට එන්ටර් කරන්න පුළුවන්. ඊළඟට නිවාඩුව නිර්දේශ කරන්නේ කවුද? සාමාන්‍ය පරිදි මම ගිණුම් අංශයේ නිලධාරියෙකු වශයෙන් අධීක්ෂක නිලධාරී වශයෙන් දානවා ගණක අධිකාරීතුමියව. එතකොට නම ටයිප් කිරීමට අවශ්‍යයි. ගණක අධිකාරීතුමිය මම මෙහෙම සිලෙක්ට් කරා. මම ඉදිරියට සඳහන් කර පරිදි නම ටයිප් කරලා ආවේ නැත්නම් අපිට ID එක සඳහන් කිරීමට අවශ්‍යයි. ඊළඟට කවුද නිවාඩුව අනුමත කරන්නේ? මගේ නිවාඩුව අනුමත කරන සාමාන්‍යයෙන් මම ප්‍රාදේශීය ලේකම්තුමියට තමයි දාන්නේ. එතකොට අදාළ විදියට ප්‍රාදේශීය ලේකම්තුමිය සඳහන් කරනවා.
මේකේ කිසි වෙනසක් නෑ. සාමාන්‍ය ලීව් චිට් එක අපි දාන ප්‍රොසීඩියර් එකම තමයි. කිසි වෙනසක් නෑ. නිවාඩු 3ට වඩා ගන්නවා නම් ප්‍රාදේශීය ලේකම්තුමියව අපි සාමාන්‍ය පරිදි සඳහන් කරනවා. නිවාඩු 3ට වඩා අඩුවෙන් ගන්නවා නම් අපිට පරිපාලන නිලධාරීතුමියටද අනුමැතිය ලබා දීමට අවස්ථාව සැලසෙනවා. ඒ නිසා අපි සාමාන්‍ය විදිහටම නිවාඩු අනුමත කරන එක නිර්දේශ කරන එක අපිට අදාළ විදිහට දාගත යුතුයි. ඊළඟට මේක සම්පූර්ණ කරලා අවසానයි. ඊළඟට අපි රික්වෙස්ට් පර්මිෂන් කියලා බටන් එක තියෙනවා. ඒක ක්ලික් කරනවා. හරි, apply leave success. ඔන්න අපි දාපු ලීව් එක සාර්ථකයි කියලා මැසේජ් එකක් ආවා. මේක තමයි සරල වශයෙන් කොහොමද නිවාඩුව අයදුම් කරගන්නේ කියලා කියන ක්‍රියාවලිය. අපි බලමු දැන් දාපු නිවාඩුව කොය අවස්ථාවේදීද දැන් තියෙන්නේ කියලා. අපිට දැන් ඒක නිතරම බලා ගන්න අවශ්‍යයි. ලීව් චිට් එකේ නම් අපි සාමාන්‍ය පරිදි ළඟට ගිහිල්ලා අපි සයින් කරගන්න එක තමයි කරන්නේ. ඒ දැන් මෙම සිස්ටම් එක හරහා කරන විට කොය අවස්ථාවේ තියෙන කියලා අපිට බලා ගන්න විදිහක් අවශ්‍යයි. එතකොට කරන්නේ අපි මුලින්ම හෝම් පේජ් එකට යනවා. අපි දාපු ලීව් ටික මෙතන සාමාන්‍යයෙන් අපි සඳහන් ගන්නේ ලීව් කැලෙන්ඩර් කියලා. නිවාඩු දින දර්ශනය කියලා. මෙතන සඳහන් වෙනවා අපි දාපු නිවාඩු වල සමරියක් විදිහට. එතකොට මම ඉස්සෙල්ලා දාපු නිවාඩුව මෙතනදී පෙන්වන්නම්. සැප්තැම්බර් 1 දෙක අතර එක නිවාඩුවක් දාලා තියෙනවා. මෙතනත් ඒ නිවාඩුවම පෙන්වනවා. මෙතනින් පල්ලහැට දාන නිවාඩු ටික අනුපිළිවෙලට පෙන්වනවා. 9 සිට 2 දක්වා නිවාඩුවක් දාලා තිනවා කැෂුවල්. එහෙම තමයි අපි සමරයක් විදිහට බලාගන්නේ. අපි ඒක ක්ලික් කිරීමට අවශ්‍යයි. අපි කොයි අවස්ථාවේදී ඉන්නේ කියලා දැනගන්න. එතකොට අපිට සමරියක් විදිහට මෙතන පෙන්නනවා අපි දාපු නිවාඩුව. නිලධාරියා මොකද්ද නිවාඩුව? දිනේ පර්සනල් මැටර් එකක්ද? මොකද්ද රීසන් එක? ඊට පස්සේ මෙතනදී පෙන්නනවා අපේ වැඩ බලන නිලධාරිය කවුද? නිර්දේශ ගන්නේ කවුද? අනුමැතිය දෙන්නේ කවුද කියලා. එතනදී අපිට මේ යටින් පෙන්නනවා පෙන්ඩින් කියලා අවස්ථාවක්. එතනදී අපිට මේ හඳුන්වා දෙන්නේ තාම නිලධාරීන් කවුරුවත් මේක අනුමත කරලා නැහැ. නිවාඩුව අනුමත කරලා නැහැ. අපි සාමාන්‍ය සිස්ටම් එක අලුත් හින්දා මුලින්ම පොඩි මතක් කිරීමක් කරන්න අවශ්‍යයි. දැන් නිලධාරියා නිවාඩුවක් දාලා තියෙනවා කියලා. නැත්තම් එයාලා අනිවාර්යෙන් අප්ඩේට් එකේ සිටිය යුතුමයි. හරි. එතකොට මෙතන පෙන්ඩින් කියලා සඳහන් වෙන්නේ තාම නිලධාරියෙකු අපිව අනුමත කියන්නේ ඇක්සෙප්ට් කරලා නැහැ. අනුමත කරලා නැහැ. එක නිවාඩු දාපු නිලධාරියෙක්වත් අනුමත කරලා නැහැ. අපි බලමු මං කියලා දෙන්නම් කොහොමද අනුමත කරන්න කියලා. මෙතන අනුමත කරොත් අනිවාර්යෙන් මෙතන accepted කියලා මෙතන නම මාරු වෙනවා. ඒ වගේ මේ දෙකටත් pending තියෙන එක approve කරොත් accepted කියලා තියෙනවා. ඒක reject කරොත් reject කියලා මෙතන සඳහන් වෙනවා. එතනදී බලා ගන්න පුළුවන් නිවාඩුව මොකද වෙලා තියෙන්නේ කියලා. අපි බලමු අපි සාමාන්‍ය නිලධාරියෙකු වශයෙන් කොහොමද වැඩ බලන නිලධාරී කෙනෙකු ලෙස නම් කරලා තිබ්බොත් කොහොමද ඒක ඇප්රූව් කරන්න කියලා. මම සඳහන් කරන්නම් අපි හෝම් පේජ් එකට යන විට මෙතනදී උඩින්ම අපිව සම්බන්ධ කරගෙන ගත්තු ලීව් ඩීටේල් පිළිබඳ සමරියක් අපිට දිස් වෙනවා. කවුරු හරි අපිව සම්බන්ධ කරලා ලීව් එකක් දාලා තියෙනවද? අධීක්ෂණ නිලධාරී හෝ වැඩ බලන නිලධාරියෙකු වශයෙන් යොදාගෙන අපිව දාලා තියෙනවද? සාමාන්‍ය නිලධාරියෙක් නම් මෙම recommend approved ඒ කියන්නේ නිර්දේශ කිරීමට සහ අනුමැතිය ලබා දීමට අපිට අවස්ථාව සැලසෙන්නේ සාමාන්‍ය නිලධාරියෙකුට අනිවාර්යෙන් වැඩ බලන නිලධාරී කෙනෙකු වශයෙන් කියන තීරුවේ තමයි අපිට මොනහරි ලීව් එකක් සම්බන්ධ මෙන්ෂන් කිරීමක් තියෙනවා නම් අපිට දිස්වන්නේ. දැන් ඇක්ටින් ටැබ් එක යටතේ අපිට පේනවා පෙන්ඩින් දෙකක්. ඒ කියන්නේ අපිව සම්බන්ධ කරගෙන නිවාඩු දෙකක් නිලධාරීන් දාලා තියෙනවා. නිලධාරීන් දෙදෙනෙක් දාලා තියෙනවා. කෝ එක්කෙනෙක් නිවාඩු දෙකක් කොහොම හරි දාලා තියෙනවා. අපි ක්ලික් කරලා අපිට බලා ගන්න පුළුවන් කවුද කියලා. එතකොට මම මේ වලට පෙන්වන්න ඕන දෙකම නිලධාරියෙක්ගේ මේ දාගත්තේ. එතකොට ඇක්ටින් ඔෆිසර් කෙනෙක් වශයෙන් නිලධාරී දෙන්නෙක් නිවාඩු දෙකක් දාලා තියෙනවා. අපිට මෙයා වේලස්සන විස්තරේ කියලා තිබ්බනම් අපිට බලලි ඉවරලා accept or reject බටන් එක අපිට ක්ලික් කරන්න මෙතනදී හැකියාව තියෙනවා. මම එකක් කරලා පෙන්නන්නම්. අපි මෙතනදී දැන් මෙයා වේලස්සන කියලා තියෙනවා නම් නිවාඩුවක් ගන්නවා මේ දිනවලදී කියලා අපිට කෙලින්ම මෙතනින් accept බටන් එක ක්ලික් කරන්න තමයි තියෙන්නේ.
එතකොට ඇක්ටින් රික්වෙස්ට් ඇක්සෙප්ටඩ් කියලා අපිට සෙජ් එක බලාගන්න පුළුවන් ඒක ඕකේ කරන්න. එතකොට අපිට බලාගත්ත ඉස්සල පෙන්ඩින් තිබ්බ දෙකින් එකක් මං ඇපරූ කර නිසා ඇක්සෙප්ටඩ් කියලා කොටසට ගිහිල්ලා තියෙනවා. එතකොට මට ආපු නිවාඩු මා සම්බන්ධගෙන දාපු නිවාඩුව එකක් මං ඇක්සෙප් කර. එතකොට මං ඉහත සඳහන් කර පරිදි අතන ඇක්ටින් ඔෆිසගේ ප්ලේස් එකේ පෙන්ඩින් කියන එක ඇක්සෙප්ටඩ් වලට මාරු වෙලා තියෙන අපිට එතනදි බලාගන්න පුළුවන්. අපි මං අනිත් එකත් පෙන්වන්න. එතකොට ඊළඟ නිලධාරියාගේ අපි ඒක ඇක්සෙප් කරන රිජෙක්ට් කරනවද කියලා බලන්න. ඕනම් මෙතනින් රිජෙක්ට් කර හැකි නැත්නම් අපිට view කියලා මෙයා අපිට විස්තරයක් දන්වලා නැහැ. ගින්ද මම රිජෙක්ට් කරා. මෙතනදී තෝ රිජෙක්ටඩ් ගොඩට අපිට මෙතනදී බලාගන්න පුළුවන්. එතකොට පෙන්ඩින් බිඳුවයි කියලා තමයි වැටෙන්නේ. හරි අපිට ඕන්නම් ඒක මොනහරි තොරතුරු ආයෙ නැවත බලාගන්න ඕන්නම් view කරගැනීමේ හැකියාව තියෙනවා. මෙතනදී මේ නිලධාරියාගේ ලියව් ටයිප් එක මොකද දිනේකවද්ද සම්පූර්ණ සමරයක් අපිට බලාගන්න පුළුවන්. එතකොට අපිට බලාගන්න මෙතනත් පුළුවන් ඇක්ටින් ඔෆිස වන අපි ඇක්සෙප් කරලා මේක තියෙන්නේ. අපිට බැරි වෙලාවත් මෙතන රිජෙට් කරගන්න ඕනේ. එතකොට අපිට හදිසි හරි මේක වැරදිලා ඇක්සෙප්ටඩ් වුණා නම් මෙතන ක්ලික් කරලා රිජෙක්ට් කිරීමටද අවස්ථාව අපිට හිමි වෙනවා. එතෙන්දි මම පෙන්නන. එතකොට අපිට ඊළඟ නිලධාරියා වශයෙන් පෙන්ඩින් තියෙන්නේ රෙකමන්ඩ් ඔෆිසගේ අවස්ථාවයි. ඒකත් සාමාන්‍ය විදිහටම ගිහිල්ලා මං කියපු විදිහට ඇක්සෙප්ට් හෝ රිජෙක්ට් කිරීමට තමයි තිබෙන්නේ. හරි. ඒක තමයි දල වශයෙන් කොහොමද නිවාඩුවක් අයදුම් කරන්නේ ඇක්ටි නිලධාරියෙකු වශයෙන් ඒක ඇක්සෙප්ට් හෝ රිජෙක්ට් කරන්නේ කියලා දල වශයෙන් හඳුන්වා දීම. අපේ වීඩියෝ එක අවසානයි. ඉදිරියේදී තවත් වීඩියෝ බලාපොරොත්තු වන්න.